සෑම ක්‍රියාවලියක් අවසානයේම යම්කිසි ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම තියෙනවා. එහි සාර්ථක අසාර්ථකත්වයේ තීරණය වෙන්නේ අපි ඒ ක්‍රියාවලියට යොමු වෙන ආකාරයත් එක්ක. අපි යම් කාර්යයක් කරන්න කලින් දල සැලැස්මක් අපේ ඔළුවේ ඇඳ ගන්නවා. ඒකෙන් අපිට කරන වැඩේ ටිකක් පහසු වෙනවා. ඒ වගේ තමයි සාර්ථකත්වයට යන ගමනටත් පුංචි සැලැස්මක් තියෙනවා. මේ තමයි සාර්ථකත්වයට යන ඔයාට හම්බෙන සැබෑම මාර්ගය. අංක 1. අදහස. යම්කිසි කාර්යයක් නිෂ්පාදනයක් වෙනුවෙන් ඔන්න ඔයාට අදහසක් එනවා. පියවර අංක 2. සැලැස්ම. ඔයාට ආපු අදහස ක්‍රියාත්මක වෙන්න ඕන පිළිවෙල සැලසුම් කරනවා. නියම සැලැස්මක් ඔයා විසින්ම ඇඳ ගන්නවා. මේක හරිම වැදගත්. සැලැස්මක් තියෙද්දි අපිට වැරදෙන්න තියෙන සම්භාවිතාව බොහෝ දුරට අඩු වෙනවා. පියවර අංක 3. ක්‍රියාත්මක කිරීම. අදහසක් ආවා, සැලැස්මකුත් ඇඳලා තියෙන්නේ. ආයිතින් හරියයිද වැරදිද කියලා හිතේ තින්න දෙයක් නැහැ. දැන් කෙලින්ම ක්‍රියාත්මක කරන්න තමයි තියෙන්නේ. හැබැයි ඔයා දන්නවද? ලෝකේ ගොඩක් අය තවමත් පරාද වෙලා ඉන්න එක හේතුවක් තමයි මේ 3 වෙනි පියවර අනුගමනය කරන්නේ නැති එක. පියවර අංක 4. මෙන්න අපිට හම්බෙනවා වැඩක් කරද්දී අපිට හම්බෙන හොඳම යාළුවා. ඒ තමයි බාධක. හැබැයි තාමත් ඔයා ඉන්නේ මේ සෙල්ලමේ මුල් හරියනේ. ඉතින් ඔයා ඒක එච්චර ගණන් ගන්නේ නැහැ. කොහොම හරි ගේමක් ගහලා ඒ බාධකේ මැඩගෙන ඉස්සරහටම යනවා. හැබැයි බය වෙන්න එපා. ඔයා පසුබහින්නේ නැහැ වගේම තමයි එයා පසුබහින්නෙත් නැහැ. ඊළඟට අපිට හම්බෙනවා පියවර අංක 5. ඒ තමයි දෙවෙන බාධකය. ඔන්න දැන් ඔයාගේ හිතට ටිකක් අවුල්. එයි පටන් ගත්ත වැඩේට කිසිම සතුටුදායක ප්‍රතිඵලයක් නැහැ. ඔන්න ඔයාට හම්බෙනවා පියවර අංක 6. ඒ තමයි මානසික පීඩනය. දැන් ඔයාගේ ඔළුවට සෑහෙන්න අවුල්. දැන් ඔයාට හිතෙනවා වැඩේ අතහැරලා දැම්ම නම් හොඳයි කියලා. ඒත් ඔයාට අතාරින්න බෑ. මොකද ඔයාට දිනා ගන්න දේවල් ගොඩක් තියෙනවා. පියවර අංක 7. ස්වයං සැකය. ඔයා කල්පනා කරනවා මට කොතනද වැරදුනේ? ඔයා වැරද්ද හොයාගෙන ඒක නිවැරදි කරන්න උත්සාහ කරනවා. පියවර අංක 8. සුළු සාර්ථකත්වය. ඔන්න ඔයාගේ සියලුම උත්සාහයන්ගේ සියලුම මහන්සිවල ප්‍රතිඵලයක් විදිහට පුංචි සාර්ථකත්වයක ලකුණු පෙන්වන්න පටන් ගන්නවා. දැන් ඔයාට විශ්වාසයි වැඩේ කරන්න පුළුවන් කියලා. පියවර අංක 9. වැඩි දියුණු කිරීම. දැන් ඔයාගේ අතට සියලුම නූල් පොටවල් හම්බෙලා තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් අයිනක ඉඳන් පිළිවෙලට ගොතාගෙන එන්න. පියවර අංක 10. සාර්ථකත්වය. බින්දුවේ ඉඳන් පටන් ගත්ත ඔයාට ඔයා විසින්ම තිලන කරන හොඳම තෑග්ග තමයි මේ ඔයාට හම්බෙන්නේ. ඒ තමයි ඔයාගේ සාර්ථකත්වය. ඉතින් තාමත් මේ ගැන හිතේ තින්නේ නැතුව ඔයා කරන්න පටන් ගත්ත වැඩේ කරන්න. ඔයා දන්නවත් නැතුව ඔයාට සාර්ථකත්වය අනිවාර්යයෙන්ම හම්බෙනවා. ජය වේවා.